දැන්ට වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදන වලින් සපුරා ගන්න පුළුවන් වගේ අදහසක් ඒ පැත්තෙන් ඉදිරිපත් වුණා. ඒකට තව තියෙන බිලියන 150ක් විතර අවශ්‍යතාවය. ඒකට අපෝ හිතන අපිට ඒක ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක වැඩ කටයුතු ඔක්කොම පටන් ගන්න අපි අවශ්‍ය වෙන ප්‍රතිපාදන ලබා දෙන්න ඉක්මනින්ම අවසන් කරන්න බලාපොරොත්තු පළාත් පාලන සර් දැන්ට අපිට වාර්තා වෙලා තියෙනවා 316ක් මාර්ග නමුත් මේක වැඩි වෙනවා සමහර ප්‍රදේශවලට තාම ප්‍රවේශ හදා ගන්න බැරි වෙලා තියෙනවා. අඟුරන්කෙත වලපනේ පැති වලට දැනට මාර්ග වලට 679ක් කිලෝමීටර් 679ක් මිලියන් 1002ක් වගේ තමයි ගණනය කරලා තියෙන්නේ. මේක වැඩි වෙනවා සර් නුවරඑළිය දිස්ත්‍රික්කේ තව ඕන වෙනවා. කොහොමද ඔයගොල්ලෝ බැලුවද ප්‍රාදේශ සභාවල තත්ත්වය කොහොමද? දැනට අපි ඇතුළු මාර්ග ටික සභා පාරවල් ටික දැනට ක්ලියර් කරලා තියෙන්නේ. තව ටිකක් තියෙනවා ජනාධිපතිතුමනේ. ඒ වගේම අතුරු මාර්ග සෑන්ට ගලවගෙන හේදිලා ගිහලා තිනවා. ඒව නැවත අලුතින් දාන්න වෙනවා. අනිත් සභාවල හගුරක්කත ප්‍රාදේශ සභාවේ දැනට අපි හඳුනාගෙන තියෙන පාරවල් 92ක් හඳුනාගෙන තියෙන කිලෝමීටර් 400කට ආසන සංඛ්‍යාවක් තව හඳුනා නොගත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රදේශවල බොහෝ තැන්වල බෝක්කු වරම කැඩී ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පස්කන්දු ඇවිල්ලා තියෙනවා. අපිට RD පාරවල්, PRD පාරවල් සහ පළාත් පාලන ආයතන වලට අයිති නැති පාරවල් අපිට 800 ගාණක් තියෙනවා. කැසට් කරලා කාටවත් වගකීම් පවරපු නැති. ඒතර ඒව තමයි මේ සමහර බස් දුවන්නේ ග්‍රාමීය ජීවිතයේ සම්පූර්ණම ප්‍රවාහන පද්ධතිය රැකිලා තියෙන පාරවල් ටික මේක ඒකත් කවුන්ට් වෙන්න ඕන මේ ඒ පාරවල් 800 ගානේ. නුවරඑළියේ පාරවල් කීපයක් තියෙනවා රජයේ කිසිදු ආයතනයකට අයිති නැති. ඒවා කම්පැනිස් වලට අයිති ඒවා. මේක අද ඩිසිෂන් එකක් ගන්න මේ වතුවල පාරවලට මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි ස්ටඩි එකක් කරලා වර්ගීකරණය කරලා අදාළ ආයතනවලට පවර්ලා ඉවර කරන්න. නැත්තම් ඒ වගේ ජනතාව ඒවා පාවිච්චි කරනවා. ඒ ජනතාව නේද? තමුන්වන්සලා ඡන්දෙත් දිනවා. හැබැයි ඒ පාර ප්‍රතිසංස්කරණය කරන්න ඒ ප්‍රාදේශ සභාවලට අයිතියක් නැහැ නේද? ඒ කියන්නේ දැන් අර වතු සමාගම් ඇතුලේ තියෙන පාරවල් ඒ වත්ත ඇතුලේ ක්‍රියාකාරීත්වයට එහා ගියපු ප්‍රධාන නගරයත් එක්ක සබඳතාවයක් තියෙනවා නම් ඒ පාරවල් ඒවා අපි ආණ්ඩුවට පවර ගන්න ඕන. ඒවා වත්ත ඇතුලේ ක්‍රියාකාරීත්වයට පමණක් විතරක් නම් ඒක වත්තට දෙන්න. හැබැයි වත්ත ඇතුලට නැතුව ඒවා ප්‍රධාන නගරත් එක්ක සම්බන්ධතාවයක් තියෙන පාරවල් නම් ඒවා පවරගෙන ඒක ප්‍රාදේශ සභාවට හරි PRD එකට හරි පවරන්න. එහෙම නැතුව ඒගොල්ලෝ නඩත්තු කරන්නෙත් නෑ. හැබැයි මිනිස්සු වත්තට යන්න විතරක් නෙවෙයි ඒක පාවිච්චි කරන්නේ. නගරයටත් එන්න පාවිච්චි කරනවා නේද? අනිකුත් පොදු කටයුතු වලටත් ඒ පාර පාවිච්චි කරනවා. වත්තේ වැඩ වලට විතරක් නෙවෙයි. එහෙනම් ඒ පාරවල් ටික ප්‍රතිසංස්කරණය කරලා දෙන එකත් අපේ වගකීමනේ නේද? ඒ නිසා ඒ ටික බලන්න නේද? ඔබතුමී ඒ ටිකත් හඳුනගන්න. හඳුනගෙන ඒවා ටික පවරගෙන අපි ඉවර කරමු ඒ ටිකනේ. නැත්නම් හැමදාම නුවරඑළියේ එන ප්‍රශ්නේ තමයි මේ පාරට අයිතිකාරයෙක් නෑ වත්තෙන් හදනවද කියලා බලන් ඉන්නවා. ප්‍රාදේශ සභාවෙන් හදනවද කියලා බලන් ඉන්නවා. මම ඔය කඳු උඩට යනකොට පාරවල් නෑ. ඇත්තටම පාරවල් නෑ. අර පරණ එලපු අර අඟල් නමේ ගල් දාපු වලවල් ගොඩක් තියෙනවනේ. බයිසිකලයකටත් යන්න බෑ වගේ.